මම බහින්නනේ. අයිබෝන් යාළුවනේ. පුංචි වැඩසටහනක් කරපු අතරතුර ඒ වැඩසටහනේ ගොවි මහත්තුන්ට මන් ලබා දුන්න තාක්ෂණික තොරතුරු ටික. වීඩියෝ එක නම් මම වෙලි කරා. හැබැයි හුළඟේ හද්දේ හින්දා පැහැදිලිව ඇහෙන්නේ නැතුව. හුඟක් සැරයක් ඒ කියන්නේ එක වීඩියෝ එකක් දාලා තියෙන එහෙම හුළං සැර නිසා ඇහෙන්නේ නැහැ, පැහැදිලි නැහැ. ඉතින් මට හිතුණා මම ඒ කරපු ටික විස්තර ඒ වීඩියෝ එකට මල්ලා මට කියන්න. ඉතින් මේ පොළොන්නරුව අත්තන කඩවල පැත්තේ මහවැලි බල ප්‍රදේශය ගොවි කණ්ඩායමක් අලුතෙන් විත්තරී කරන්න පටන් ගත්තා. අපේ තේ විත්තරි වල අදාළ තාක්ෂණ තොරතුරු වෙනම කාර්යාලයක් තුළදී අපි පුහුණු රටන පාත්තලා. ඉතින් ප්‍රායෝගිකව මේ දවස්වල තියෙන කුඹුරු වල ගැටලු පැලගොයම කුඹුරු වල ගැටලු සාකච්ඡා කරන්න ඒ ළඟ තියෙන කුඹුරකට ගියා. ඉතින් මේ ගොවි කණ්ඩායමේ ඒ ගොවි මහත්තයෙක්ගේ කුඹුරක මේ දවස්වල පැලමැක්කෝ දකින්න තියෙනවා. ගොයමත් කූරු ගහිලා හැදිලත් නැහැ. මේ කුඹුර BG 366 V වර්ගය. ඉතින් දැක්කම පැලමැක්කුගේ හානිය අඳුර ගන්නත් තිබ්බා. ඔයාලට මම වීඩියෝ දාලා තියෙනවා මීට කලින් පැලමැක්කුගේ හානිය හඳුනගන්නේ කොහොමද කියලා. ඉතින් ඒවත් බලන්න කියලා මතක් කරනවා. ඒ වගේම තමයි නියරල් ආසන්නේ වගේ මේ මලකඩ ගතියට යුතු යකඩ විසවීම් තත්ත්වය වගේ පේන්නත් තිබුණා. ඉතින් මම මේ මුලින් මේ වෙලාවේදී කියන්නේ මේ මං ගොයමේ වයස අඳුරගන්නේ කොහොමද කියලා. ඉතින් ගොයම් පැලයක් බලලා අපේ ගොවි මහත්තුරුන් ඇහුවා. ඊට පස්සේ ඒකේ පෙන්න පත්‍ර කීයක් ඒ වෙනකොට ඇවිල්ලා තියෙනවද කියලා. සාමාන්‍ය පත්‍ර 4ක් ඇවිල්ලා තිබ්බා. සාමාන්‍යයෙන් ගොයම් ගහක් සතියට එක ඒ කියන්නේ පීදීම දක්වා සතියකට එක ගොයම් කොලයක් හදනවා. ඉතින් ගොයම් කොල 4ක් තිබ්බා. දැන් මේක දවස් 26ක වගේ ගොයමක්. ඒ වගේම තමයි එතන රිකිලි දෙබීම උත්තේජනලා සාමාන්‍ය සති 3න් පස්සේ අනිවාර්යයෙන්ම රිකිලි දාන්න පටන් ගන්න මාස 3මාරේ ගොයම්. ඉතින් ඉස්සෙල්ලාම ඒ දේ අපේ ගොවි මහතුන්ට මතක් කරා. සතියකට එක වගේ ගොයම් කොලයක් හැදෙනවා. ඉතින් ඒ වර්ධනය වෙන ගොයම් කොල කොහොමද එන්නේ කියලා විස්තරයක් දුන්නා. දැන් ඔයාලට පේනවා ඇති මේ ඉස්සරහා තියෙන මලකඩ ගතිය. ඉතින් මේ මලකඩ ගතිය නැති කරගන්න මොකද කරන්න කියලා කර 10 භාවිතා කරන්න. ඒ වගේම තමයි කාබනික පොහොර හොඳට කිවුල් ඇලවල් ටික දාගන්න ඕන. ඒ කියන්නේ වපුරපුවම ඇලවල් වපුරන ඇලවල් අදිද්දි නියුරල් ලයින් හොඳ කිවුල් ඇලවක් දාන්න ඕනේ. ඒ වගේම තමයි මේක උත්සන්නව තියෙනවා නම් පළවෙනි හීහාලා ඩොලමයිට්. සාමාන්‍ය මේ වගේ කුඹුරක නම් මම මේ තියෙන දැක්ක pH බලා ගන්න තියෙන වඩාත් හොඳයි. දාල වශයෙන් මම කිව්වේ සාමාන්‍යයෙන් බින් හීහාලා අක්කරයට කිලෝ 100ක් වගේ ඩොලමයිට් දාන්න. ඊට පස්සේ දවස් 10ක් තියලා තමයි දෙයි හාන්න ඕනේ. ඉතින් මම දන්න ඩොලමයිට් වල අඩංගු මොනවද? කැල්සියම් කාබනේට් තියෙන, මැග්නීසියම් තියෙන. ඉතින් මේ වගේ අවස්ථාවක අපට මේ දැන් කිවුල ගතිය පොඩ්ඩක් අඩු කරන්න pH සමනය කරන්න. දැන් පොහොර වර්ගයක් තියෙනවා. කිවුල කියලාම නමින් තියෙනවා. ඒකේ සල්ෆර්, සින්ක් ඒ වගේ පොහොර අඩංගුයි. ඉතින් ඒතර කැල්සියම් සල්ෆර් අඩංගු පොහොර වලින් දුන්නාම සාමාන්‍යයෙන් pH හොඳ තත්ත්වයට පත් කරගන්න පුළුවන්. ඒකයි මේ පොහොර ඒ වර්ග වල දාලා තියෙන්නේ. ඉතින් ඒ බවත් මම ගොවි මහත්තුන්ට මතක් කරා. ඉතින් හොඳ අත්දැකීම් ටිකක් කියලා දුන්නා. ඊට පස්සේ පැලමැක්ක බලන විදිය කියලා දුන්නා. ඔය විදිහට හොඳට වත තෙමාගෙන ඕන් ඔයගේ ගොයන් ටික පිරිමදින්න කියලා. ඊට පස්සේ කළු පාට උක්කෙනෙක් වගේ සතෙක් එයාලට පෙන්නුවා මම බලන්න කියලා. ඔයාලා දැක්කා ඊට පස්සේ මේ කළු පාට උක්කුණෙක් වගේ සතෙක් ඉන්නවා. ඉතින් මම මීට කලින් මේ කරපු වීඩියෝ ගොඩක් YouTube එකේ දාලා තියෙනවා. හොඳට අත පිරිමැදලා මේ ආකාරයෙන් බලපුවාම අනිවාර්යෙන් අතට ඇරිලා වතුරට ඇරිලා එනවා ඉන්න පැලමැක්කෝ පෙළ කාලේ. ඉතින් ඊට පස්සේ කුමිනාශක යොදනවාද පොහොර ගහනවාද මොකද්ද ගන්න පිළියම් කියලා තියෙනවා. අත්දැකීම් තියෙනවා. දැන් සල්පඩංගු පොහොර තියෙන මූලික පොහොරත් එක්ක දාන්න පුළුවන්. එහෙම නැත්නම් පළවෙනි පොහොර මුලක් දාන්න පුළුවන්. සල්ෆනයිට් කියලා එහෙම මඩ පොහොරත් එක්ක. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ බීජ ප්‍රතිකාර. ඒ අවස්ථාවේ මතක් කරා බීජ ප්‍රතිකාර කරන විදිහ.
සාමාන්‍යයෙන් කන්න පහුවෙලාගේ කරනවා නම් බීජ ප්‍රතිකාර ක්‍රූස ගෞච යොදන ආකාරය. ඒකගෙත් විස්තරාත්මක වීඩියෝවක් දාලා තියෙනවා. බුසල් පහකර කොච්චරක්ද කොහොමද කරන්න කියලා. වීඩියෝ බලන කට්ටියට පුළුවන් මගේ YouTube එකේ ඒ විස්තරෙත් බලන්න. ඉතින් මේ මම ඒ ගොවි මහත්තුරුන්ට කිව්වා අනිවාර්යෙන් බීජ ප්‍රතිකාර යොදන්න කියලා. මේ ඊට අමතරව කරදහය භාවිතයේ වැදගත්කම කිව්වා. එතකොට ඒ කරදහය වල සිලිකන් ගතිය තියෙනවා. සිලිකන් ගතිය, සිංක් ගතිය සාමාන්‍යයෙන් පත්‍ර සලු භාවයට නිසා පැලමක්කන්ට හානි කරන්න හැකියාව ආව වෙනවා කියලා පරේක්ෂක තොරතුරු පත්‍රිකා කීපයක් මම කියවලත් තිබ්බා. ඉතින් ඒවත් මතක් කරා අපේ ගොවි මහත්මතුන් කරදහයේම දෑමේ වැදගත්කම. එතකොට කන්නකට වතා සිංක් සල්ෆේට් යොදන්න. ඒකේ වටිනාකම රෝගහපලි බුදුන වෘද්ධිමේ හැකියාව මාස් කන්නට තමයි අපි යොදන්නේ කියලා අක්කරට කිලෝ 2ක් කියලා මතක් කරා. ඒ වගේම තමයි සහතික බිත්තර නිෂ්පාදනය කරන ගොවි මහත්තුරු සාමාන්‍ය ගොවි මහත්යෙකුට වඩා වෙනස් වෙන කරුණු කාරණා තමයි හැම වෙලේම සුපිරික්ෂාව ගොයමේ වර්ධනය ගැන අවබෝධයෙන් ඉන්න ඕන නිරතුරුවම. එතකොට පෙළමැක්කට වාඩ පුළුවන් සංස්ථානික අරුංගු භූමිනාශයක් වදන්න ෆිප්‍රොමිල් ඇඩ්මයර් කර්බික්ස් ඒ වගේ ඒවා තියෙන හුඟ සංස්ථානික වශයෙන් තියෙන. හැබැයි මේ වගේ කාලෙදී හුළඟ වැඩි රස්නේ වැඩි. එතකොට ඒ තෙල් වල කාර්යක්ෂමතාව කොහොමද කියලාත් කියලා දුන්නා. ඒ වගේම තමයි මේ තෙල් වල භාවිතා කරන විසුරුම් කාරකයක් දාන්න පුළුවන් දීර පොර එකතු කරලා යොදන්න පුළුවන්. ඊට අමතරව ප්‍රායෝගිකව අත්විඳලා තියෙන සාර්ථක ක්‍රමවේදයක් මේ පොහොරත් එක්ක සංස්ථානික කැට පොහොරයක් භාවිතා කරන විශේෂයෙන් පිප්‍රොනිල් වගේ ඒවා. ඒකෙන් භාවිතා කරනවා නම් දවස් 3ක් 4ක් 6ක් යද්දී මේක ගහට උරා ගන්නවා. ඉතින් එතනින් පස්සේ දවස් සාමාන්‍ය සති දෙකකට වඩා ඒ රැකිලා තියෙනවා භූමි හානි වලින් වළක්වා ගන්න පුළුවන්. ඒක ප්‍රායෝගිකව අත්විඳ එක. ඉතින් ඒ ගැනත් අපේ ගොවි මහත්තුන්ට දැනුවත් වීමක් ලබා දුන්නා. අපි ඊට පස්සේ කිව්වා සාමාන්‍යයෙන් පළවෙනි පොහොර යොදන විදිහ අක්කරයට කොහොමද පොහොර යන්නේ කියලා අපි කලින් සාකච්ඡා කරා. ඉතින් සති 2 මාස 3මාර වලට සති 2 4 6 8 ඔය ආකාර පොහොර යොදන ප්‍රමාණ කිව්වා. අනිවාර්යයෙන්ම මම වෙන වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා ඔයාලට මේ පොහොර සති 2 4 6 කොහොමද පොහොර යොදන්නේ කියලා. ඉතින් ඒ වගේම තමයි අංශු මාත්‍ර පොහොර ගැන මතක් කරා. NPK නයිට්‍රජන් පොස්පර පොරස් වලට අමතරව සිංක් සල්ෆර් මැග්නීසියම් ඔක්සයිඩ් කොපර් වගේ අඩංගු අංශු මාත්‍ර පෝෂක යොදීමේ වැදගත්කම කරා. ගසේ ශක්තිය ගසේ ඇදවැටෙන වෘතු දීමේ හැකියාව කෘමීන්ට වෘතු දීමේ හැකියාව ගැනත් ගොවි මහත්තුන් දැනුවත් කරා. වෙළඳ පොලේ පොහොර වර්ග තිබ්බත් ඒ වගේ මාත්‍රාවන් අනුව බලලා මිලදී ගන්නත් කියලා දීලා නියරෙන් ඕන් ගොඩ වුණා. ඊට පස්සේ ගොඩවිල්ලෝ ගැන කතා කරලා සාමාන්‍යයෙන් ගොඩවිල්ලෝ ඉන්නවා. ඒක නම් අපිට තෙල් නොගහම පාලනය කරගන්න පුළුවන්. මේ වගේ කුඹුරට අනිවාර්යයෙන් මතක් කරා පළවෙනි පොහොර මුගින්දම පොටස් ටිකක් භාවිතා කරන්න කියලා. සාමාන්‍යයෙන් යූරියා කිලෝ 90යි පොටස් කිලෝ 24යි අක්‍ර නිර්දේශ අතරමැදි වීලි කලාපවල. ඉතින් කිලෝ 5ක්වත් අඩු ගන්න පළවෙනි පොහොර මුගින්ට පොටස් යොදා ගන්න තියනවා. මේ වගේ ගොඩ කුඹුරු වගේ මේක සාමාන්‍යයෙන් මඩ ගතිය තිබුණා. වැලි මඩ දෙකම තියෙනවා. මලකඩ ගතියත් තෙන්ද පොටෑසියම් පොහොර ටික යොදා ගන්න ගොවි මහතුන්ට මතක් කරා. අපි ඊළඟ පුහුණුවට සටහන අපි කරමු කිව්වා සාමාන්‍යයෙන් පී දෙන්න කලින්. එතකොට ඒ කාලේදී අපිට පුළුවන් වල්වි සාමාන්‍ය වල්වි එහෙම තියනවා හොඳට මදුරු ගන්න. ඒ ගැනත් මතක් කරා. මොකද බිත්තර විකරන ගොවි මහත්තයෙක් අනිවාර්යෙන් කුඹුරෙන් වල්වි එකක්වත් තියන්නේ නැති වෙන්න ඉවත් කරන්න ඕනේ. ඒ වගේ තමයි බිත්තර විකරන ගොවි මහත්තයෙක් මේකේ බලන්න ඕනේ බට දැල්ල වගේ වල් තියෙනවා නම් බජිරි ගොජර වල් තියෙනවා නම් ඒව ඉවත් කරගන්න බිම් සැකසීමේ ධම්ම අනිවාර්යෙන් මහන්සි වෙන්න ඕනේ. නැත්නම් අවසන් ශ්‍රේෂ්ඨ පරීක්ෂාවෙන් අසමත් වෙන්න ඉඩ තියෙනවා. කවුලන් ඉවත් කර ගැනීමත් මතක් කරා. ඉතින් ඔන්න ඔය වගේ තාක්ෂණික කරුණු තමයි අපි ගොවි මහත්තුරුත් කතා කරේ. ඒ වගේම තමයි බිම් සැකසීමේදී පෝරු ගෑමේ වැදගත්කම එක මට්ටමකට ලෙවල් කරගන්න
නීරය උඩයි යටයි ගොඩාක් පරතර තියෙන තුන එක මට්ටමට වතුර බැඳහම තියාගන්න. නීර උඩත් අඟලයින යටත් අඟලයින වගේ වතුර මට්ටමක් තියාගන්න හොඳටම අනිවාර්ය වල් පාලනය කරගන්න පුළුවන්. පඳුරු දැමීමත් සාර්ථක වෙනවා. වී ඇට කුණු වෙන්නෙත් නැහැ. ඇට තෙල් භාවිතා කරපුවාම වී ඇට කුණු වෙන්න බලන්නෙත් නැහැ. පෝරු ගෑම මූලික බිම් සැකසීම අනිවාර්යෙන්ද මේ තියෙන වලට පේනවනේ මලකඩ ගතිය. ඉතින් මේවට පිළියම් යොදා ගන්න ඕනේ. මේවට ගැලපෙන වී වර්ග සාමාන්‍යයෙන් ATV වර්ග ගැන කියලා දුන්නා. ඒ වගේම තමයි ගොයන් කූරු ගැහිලා හැදෙන්නේ නැතුව තියෙනවා නම් මේ වටපණු රෝගය තියෙනවා නම් නෙමටෝඩ හානි වටපණු රෝගය තියෙනවා නම් ඒක හඳුනා ගන්නත් අපි මේ අවස්ථාවේ සාකච්ඡා කරා. ඔය වගේ කරුණු තමයි තිබ්බේ. ඉතින් මේ කියපු කරුණු මගේ YouTube එකේ ඉන්න ගොවි මහත්තු වෙනුවෙන් මම ඉතින් මට හිතුණා මේ වීඩියෝ එකේම නැවත රෙකෝඩින් එකක් දාන්න. ඉතින් ඒ කිව්වේ කරුණු කාරණා ටික තමයි මෙතනින් මතක් කරේ. ඉතින් ඔයාලගේ වල් ටික පාලනය කරන්න නියමිත විදිහට පොහොර යොදලා ඉතින් සාර්ථක අස්වැන්නකට යන්න උත්සාහ කරන්න. අක්කරයකින් විවුසල් අඩුම 120ක්වත් අවම 120ක්වත් ගන්න උත්සාහ කරන්න කියලා තමයි අපි අද මෙතෙන්දී කතා වුණේ. ඉතින් අනිකුත් ගොවි මහතුන්ටත් ආරාධනා කරනවා මේ වගේ අස්වැන්නකට යන්න. ඔයාලා උත්සාහ කරමු. දන්න තාක්ෂණික කරුණු තොරතුරු පොඩ එකතු කරගමු කියලා ඉතින් ආදරෙන් මතක් කරනවා. හරි සතුටුයි මේ වගේ ගොවි කණ්ඩායමක් එක්ක මෙහෙම ප්‍රායෝගිකව මේ කුඹුරට ඇවිල්ලා කටයුතු කරද්දී. අවුව සැර වුණත් ඒක තුනී වෙලා යනවා. හිතට සතුටක් දැනෙනවා. ඉතින් හොඳ ගොවි කණ්ඩායමක් එක්ක හම්බුණා. ඊළඟ පීදෙන්ඩ ආසන්නදී ඊළඟ එකත් තොරතුරු ඔයාලට ලබා දෙන්න. එහෙනම් ජය වේවා සියලු දෙනාටම.